හරි අද අපි බලමු 2021 ඕලෙවල් වලට ආපු වර්ගජ සමීකරණ ගණන හදන්නේ කොහොමද කියලා. ඒකට මේක හදද්දී ඒ කරන පියවර ටික අර අනිත් වර්ගජ සමීකරණ ගණන් වලටත් දාලා ඔයාලට පුළුවන් මේක හරියටම ගොඩක් ලේසි ගානක් කරගන්න. ඇත්තටම ලේසි මේ වැඩ ටික කරාම හරි. එතකොට බලමු කියවලා අපි මම ඒකම කියනවා මේක කරද්දි කරන පියවර ටික මොකක්ද කියලා. බලමු. B නැමැති සමචතුරස්‍රාකාර ආස්තරයක පැත්තක දිග A නැමැති සමචතුරස්‍රාකාර ආස්තරයක පැත්තක දිගට වඩා 4 සෙන්ටිමීටරයක් වැඩිය. ආස්තර දෙකේ වර්ගඵලවල එකතුව 88යි වර්ග සෙන්ටිමීටර වේ. ඒ ආස්තරයේ පැත්තක දිග x සෙන්ටිමීටර ලෙසගෙන x මගින් x වර්ග ධන 4x ඍණ 30යි සමානයි බිඳුව වර්ග සමීකරණය තෘප්ත කරන බව පෙන්වන්න. එතකොට ඉස්සෙල්ලාම ඇත්තට කරන්න ඕන අපි මේක තියෙන දත්ත ටික රූපවලට ගන්න ඕන. මෙතන තියෙන දත්ත ටික රූපවලට අරගෙන ඊට පස්සේ බලමු මේකේ කියපු දත්ත අපි සමීකරණයකින් ලියන්න. හරි. ඉස්සෙල්ලාම එහෙනම් මේ කියලා තියෙනවා A ආස්තරයේ දිග x සෙන්ටිමීටර ලෙසගෙන A කියලා කියන්නේ සමචතුරස්‍රාකාර ආස්තරයක්. එතකොට B කියන්නේ සමචතුරස්‍රාකාර ආස්තරයක්. A ආස්තරයේ පැත්තක දිග x සෙන්ටිමීටර. මේක රූපයකට ගන්න ඕනේ අපි. මෙන්න A මෙයා සමචතුරස්‍රයක්. මේකේ පැත්තක දිග x සෙන්ටිමීටර. එතකොට ඒකෙන් අපිට ලියා ගන්න පුළුවන් මොකද මෙතන කියලා තියෙනවා B නැමැති සමචතුරස්‍රාකාර ආස්තරයක දිග පැත්තක දිග A නැමැති සමචතුරස්‍රාකාර ආස්තරයක පැත්තක දිගට වඩා 4 සෙන්ටිමීටරයක් වැඩි. එතකොට A කියලා එක කියන කෙනාට වැඩිය B කියන සමචතුරස්‍රය ලොකුයි. ඇයි එයාගේ පැත්තක දිග 4ක් වැඩි x ගේ පැත්තක දිගට වැඩිය. එතකොට x ගේ පැත්තක දිග A ගේ පැත්තක දිග x නම් එන්න B ගේ පැත්තක දිග 4ක් වැඩි x එකතු කිරීම 4. ඊට පස්සේ මේක කියලා තියෙන්නේ ආස්තර දෙකේ වර්ගඵලවල එකතු 88යි වර්ග සෙන්ටිමීටර. එහෙනම් A දත්තේ අපි මෙන්න මේ විදිහට ලියමු. A ආස්තරයේ වර්ගඵලය එකතු කිරීම B ආස්තරයේ වර්ගඵලය සමානයි 88යි වර්ග සෙන්ටිමීටර. දැන් අපිට පුළුවන් මෙන්න මෙයාගේ පල්ලෙහින් පුළුවන් A ආස්තරයේ වර්ගඵලය හොයන්න අපිට පුළුවන් දැන් පැත්තක දෙක දන්න හින්දා. එහෙනම් x ගුණ කිරීම x වර්ග A ආස්තරයේ වර්ගඵලය B ආස්තරයේ තියෙන x ධන 4 වර්ගය x ධන එකට එකතු කරන්න ඕන x ධන 4 වර්ගය සමානයි 88යි. දැන් මෙතන තියෙන x වර්ග ඊළඟ පියවරේදී පල්ලෙහාට එද්දී මේක තියෙන්නේ ද්විපද ප්‍රකාශනයක වර්ගයක්. අපි දන්නවා ඒක කරන විදිය පළවෙනි පදයේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය දෙවන පදයේ වර්ගය. හරි. එහෙනම් අපි x වර්ග වලට එකතු කරමු. මෙන්න මෙතනින් එන ද්විපද ප්‍රකාශනයේ වර්ගයේ එන පද ටික ඔක්කොම එකතු වෙන්න ඕන x වර්ගයට. ඒකින්ද මෙතනින් මම වරහණක් දාලායි ලියන්නේ. වරහණක් දාලා ලියනවා මෙතන මේ පද තුනම එකතු වෙන්න ඕනේ x වර්ගයට. දැන් මෙතන අඩු කිරීමක් වගේ තිබ්බනම් ඔයාලට තේරෙයි අනිවාර්යෙන් අපි වරහණක් දාන්න ඕන. මොකද මෙතන තියෙන එකතු කිරීමක් තමයි. හැබැයි අඩු කිරීමක් තිබ්බනම් ඔයාලට තේරෙන්නේ හරියටම වරහණක් දාලා තමයි ලියන්න ඕන. මොකද මේ ටික ඔක්කොම තමයි x වර්ගයට සම්බන්ධ වෙන්නේ. හරි. එතකොට x වර්ග මෙතන තියෙනවා 4 ගුණ කිරීමෙන් 4x දෙගුණ කරන් පස්සේ තමයි 8x ඊට පස්සේ දෙවන පදයේ වර්ගය 16යි සමානයි 88යි. දැන් එකතු කරමු x වර්ගයට මේ පද ටිකම ධන x වර්ග ධන 8x ධන 16 සමානයි 88යි. දැන් සමාන જાතියේ පද එකතු කරමු. දැන් x වර්ගයට x වර්ග කෙනෙක් ඉන්නවා. එතකොට 2x වර්ග අනිත් පද වලට සමාන જાතියේ පද නැහැ. අනිත් පද ටික පල්ලෙහාට ඒ විදිහට එනවා 8x ධන 16 සමානයි 88යි. දැන් අපිට දෙයක් කරන්න පුළුවන් මේකේ ඔක්කොම පද ටික දෙකෙන් බෙදන්න පුළුවන්. මොකද දෙකේ ගුණාකාර තමයි තියෙන්නේ මෙයාලගේ සංගුණක ටිකයි ඒ වගේම මේ නියත පදයි. දෙකෙන් බෙදුවාන් පස්සේ සමීකරණයේ සියලුම පද දෙකෙන් බෙදමු. x වර්ග මෙතන 8 දෙකෙන් බෙදුවාන් පස්සේ 4යි 16 දෙකෙන් බෙදුවා 8යි 88 දෙකෙන් බෙදුවා 44යි. දැන් එතකොට දැන් අපි ඊළඟට කරන්න ඕන වර්ගජ සමීකරණයක් විසඳද්දී අපිට සමාන ලකුණෙන් දකුණු අත පැත්තේ බිඳුව කරගන්න ඕනේ. හරි. එහෙනම් අපි 44ක් අඩු කරනවා පැති දෙකෙන්ම. එතකොට දකුණු අත පැත්තේ බිඳුව එන්නේ. මෙතන බලන්න 44 ඍණ 44 ධන 8 ඍණ 44න් ඍණ 8ක් අයින් වෙනවා ධන 8ට.
එතකොට ඍණ 36යි ඉතිරි වෙන්නේ. එතකොට x වර්ග ධන 4x මෙන්න මේ දෙන්නගේ උත්තරේ ධන 8 ඍණ 44 කියන්නේ ඍණ 36යි සමානයි බිඳුවයි. හරි. එතකොට මේකේ ඔන්න බව පෙන්වන්න කියන එක අපි ඔප්පු කරලා ඉවරයි. x වර්ග ධන 4x ඍණ 36 සමානයි බිඳුව කියලා තෘප්ත කෙරෙන බව පෙන්වන්න කියලානේ තිබ්බේ. එතකොට ඒක හරි. ඒ කොටස අපි කරලා ඉවරයි. අපි බලමු දැන් දෙවනි එකට ගිහිල්ලා මෙතන තියෙනවා මූල 10 යගේ 3.16 ලෙසගෙන ඒ අස්තරේ පැත්තක දිග සොයන්න. ඒ කියන්නේ x හොයන්න තමයි තියෙන්නේ. ඒ අස්තරේ පැත්තක දිග කියන්නේ x නේ. එතකොට වර්ගජ සමීකරණයේ පිළිතුර ගන්නයි අපිට තියෙන්නේ. වර්ගජ සමීකරණයේ මූල ගන්නයි තියෙන්නේ. එහෙනම් අපි යමු ඒක කරන්න. මූල 10 යගේ 3.16. හරි. ඒ කියන්නේ මූල 10ක් මේකට එන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. මූල 10ක් තමයි මේක විසදගෙන යද්දි මූල 10 යගේ අපිට ඕන වේවි. හරි. එහෙනම් මේක කොහොමද අපි වර්ග පූර්ණයෙන් කරන්න කියලායි බලන්නේ. මේක සාධක පාවිච්චි කරලා විසඳන්න බැරි එකක්. එහෙනම් වර්ග පූර්ණය හරි සූත්‍රය හරි තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. මෙතෙන්දී වර්ග පූර්ණය කරද්දී දැන් මම මේ පද තුන නම් කරන්න මේ වර්ගජ පදය, මේ ඒකජ පදය, මේ නියත පදය. මේක පූර්ණ වර්ගයක් විදිහට ලියන්න නම් තියෙන්න ඕන මෙන්න මේ ඒකජ පදයේ සංගුණකේ භාගයේ වර්ගය. මම ආයිසරක් කියන්නම් ඒකජ පදයේ සංගුණකේ තියෙන්නේ මෙතන තියෙන 4. ඒකේ භාගය. ඒ කියන්නේ 2. ඒකජ පදයේ සංගුණකේ භාගයේ වර්ගය තමයි නියත පදයේ විදිහට තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මේක පූර්ණ වර්ගයක් විදිහට ලියන්න. හරි. එහෙනම් අපි කරන්න ඕන ඒකජ පදය අඳුර ගන්න ඕන. හරි. ඒකජ පදයේ සංගුණකය බලන්න ඕන. සංගුණකයේ භාගයේ වර්ගය එකතු කරන්නයි තියෙන්නේ. හරි. එහෙනම් කලින් තිබුණ නැති දෙයක් අපි එකතු කරොත් ඒක අඩු කරන්නත් ඕන. හරි. එහෙනම් අපි මොකද්ද කරන්නේ? x වර්ග ධන 4x ට ගැලපෙන නියත පදය තමයි අපි මේ ගන්නෙ. ඒකජ පදයේ සංගුණකේ භාගයේ වර්ගය, ඒකජ පදයේ සංගුණකේ තමයි 4, ඒකේ භාගය 2යි. 2 වර්ගය 4යි. එහෙනම් 4ක් එකතු කරේ කලින් තිබිච්ච නැති 4ක්. එහෙනම් ඒක අඩු කරන්නත් ඕන. එහෙනම් ධන 4 ඍණ 4. ඒ විදිහට පල්ලෙහාට දැන් ඍණ 36 කියන තිබිච්ච එක එනවා ඒ විදිහටම සමානයි බිඳුවයි. දැන් මෙතන තියෙන x වර්ග ධන 4x ධන 4 අපි දන්නවා දැන් මේක පූර්ණ වර්ගයක් විදිහට ලියද්දී කරන විදිය දැන් පූර්ණ වර්ගයක් ප්‍රසාරණය කරන් පස්සේ දීපද ප්‍රකාශනයක පූර්ණ වර්ගයක් ප්‍රසාරණය කරන් පස්සේ එන්නේ පළමු පදයේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණේ දෙවන පදයේ වර්ගය. අපි දන්න දැන් පළවෙනි පදයේ වර්ගය කියලා කියන්නේ x ගේ වර්ගය. x වර්ග. දෙවන පදයේ වර්ගය කියලා කියන්නේ 4 ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ 2 වර්ගය තමයි අරගෙන තියෙන්නේ. එතකොට මෙතෙන්දී අපි ගන්නකොට අපි දන්නවා මෙතන තියෙන ඒකජ පදය හැදලා තියෙන්නේ පද දෙකේ ගුණිතයේ දෙගුණය. එතකොට 2x කියන එක දෙගුණ වෙලා තමයි 4x ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි දන්නවා මෙතන ලියද්දී අපි ලියන්න ඕන x ධන 2 වර්ගය. ඇයි? පළවෙනි පදයේ වර්ගය x වර්ගය, දෙවන පදයේ වර්ගය 4යි. දෙවන පදයේ වර්ගය 4යි. ඒ කියන්නේ 2 වර්ගය. x ධන 2 වර්ගය තමයි පූර්ණ වර්ගයක් විදිහට ලියුවම් පස්සේ එන්නේ. ඊට පස්සේ ඍණ 36 ඍණ 4 කියන්නේ ඍණ 40යි සමානයි බිඳුවයි. දැන් මෙතන පූර්ණ වර්ගයක් තියෙනවා ඍණ 40 තියෙනවා සමානයි බිඳුව. එතකොට අපිට පුළුවන් දැන් පූර්ණ වර්ග කොටස x ධන 2 වර්ගය කියන එක මෙන්න මෙතන උක්ත කරගන්න ඍණ 40 ධන 40 කියලා දෙපැත්තටම එකතු කරන්නයි තියෙන්නේ. එතකොට ඍණ 40 ධන 40 අයින් වෙලා යනවා කැපිලා යනවා x ධන 2 වර්ගය සමානයි 40යි. x ධන 2 වර්ගයට වර්ගමූලය දාද්දි ධන 40 පැත්තට ධන හෝ ඍණ 40 කියලා තමයි වර්ගමූල දාද්දි අපි දාන්න ඕන. ධන හෝ ඍණ 40යි. එතකොට මෙතන වම් අත පැත්තේ වර්ගමූලයට වර්ගය කැපිලා ගිහිලා x ධන 2 සමානයි ධන හෝ ඍණ මූල 40යි. මූල 40 දැන් මේක අකිල කරණියක්ද කියලා බලමු අපි. අකිල කරණියක්ද කියලා බලන්න ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදාගෙන යම් මෙන්න මේ විදිහට අන්න ඒක තමයි පියවර. අකිල කරණීයක්ද කියලා බලන්න ප්‍රථමක සංඛ්‍යාවකින් බෙදාගෙන ගිහිල්ලා බලමු ඒක ඇතුලේ එකට වඩා වැඩි, ඒ කියන්නේ එක නොවන පූර්ණ වර්ගයක් තියෙද කියලා. දැන් පූර්ණ වර්ග කියන්නේ 1 4 9 10 25 ඒ වගේ කට්ටියනේ.
එක නැති එක කියන්නේ පූර්ණ වර්ගය. හැබැයි එක නැති එක නොවන වෙනත් පූර්ණ වර්ගයක්. එක කියන එකේ පූර්ණ වර්ගය අරගෙන වැඩක් නැහැ. මොකද එකේ වර්ගමූලයක් කියන්නේ එකට. එකෙන් ගුණ කරාන් පස්සේ ඒක ඒ සංඛ්‍යාවමයි එන්නේ. එක නොවන වෙනත් පූර්ණ වර්ගයක් තියෙද කියලා චෙක් කරගමු. 40 එහෙනම් බෙදමු ප්‍රථමක සංඛ්‍යාවලින්. 40 දෙකෙන් බෙදුවා 20යි. 20 දෙකෙන් බෙදුවා 10යි. 10 දෙකෙන් බෙදුවා 5යි. එතකොට මෙතන ප්‍රථමක සංඛ්‍යාවලින් විතරයි බෙදන්නේ අපි. ප්‍රථමක සාධක ටිකයි ගන්නෙ. 5 5න් බෙදුවා 1යි. දැන් ඔයාලා පොඩ්ඩක් බැලුවොත් මෙතන තියෙනවා මෙතන වර්ගයක් විදියට ලියන්න පුළුවන් දෙක. මොකද දෙකේ වර්ගය නේ මෙතන තියෙන දෙකේ වර්ගය ගුණ කිරීම දෙක ගුණ කිරීම 5 වර්ගයක් විදියට ලියන්න ඕනේ. ඊළඟ පියවර තමයි මේක වර්ගයක් විදියට ලියනකොට එන්නේ 40 එන්නේ 4 ගුණ කිරීම 10යි කියලා අපි දන්නවා. අපි දන්නවා 40 එන්නේ 4 ගුණ කිරීම 10යි කියලා. ඒත් වෙන සංඛ්‍යාවක් ආවොත් අපිට ටක් ගාලා ඒ වගේ පූර්ණ වර්ගයක් එක්ක ගුණිතයක් විදියට ලියන්න බැරි වෙන්න පුළුවන්. ඒකයි මේ අපි ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදලා එක ගන්න. එතකොට අපි දන්නවා හරියටම ෂුවර් කරන්න ක්‍රමයක්. මේ අකිලකරණයක් සරලකරණයක් කරගන්න. ඒකේ පූර්ණ වර්ගය බලන්නේ අපි ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදපු ගමන් හරියටම වැඩේ සෙට් වෙනවා. හරි? දැන් දෙකේ වර්ගය ගුණ කිරීම 10 එතකොට දැන් අපි මෙතන තියෙන x ධන 2 සමානයි ධන හෝ ඍණ මූල 40යි කියන එක තමයි මෙන්න මෙතනින් මේ ලියලා තියෙන x ධන 2 සමානයි 40 වෙනුවට ලියලා තියෙන්නේ දෙකේ වර්ගය ගුණ කිරීම 10. ධන හෝ ඍණ දෙකේ වර්ගය ගුණ කිරීම 10. දැන් මේක ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට දෙකේ වර්ගය ගුණ කිරීම මූල දෙකේ වර්ගය ගුණ කිරීම මූල 10. එතකොට දෙකේ වර්ගය කියන එකේ හතරේ වර්ගමූලය අරගෙන 2 වෙනවා. මේක 2 වෙනවා. ඊට පස්සේ මූල 10 මෙන්න මේ විදිහට පල්ලෙහාට ආවා. දැන් මෙන්න මේක සරල කරණියක්. මූල 10 කියන එක. අකිල කරණියක් නෙවෙයි. හැබැයි මූල 40 අකිල කරණියක්. දැන් අපිට ඔන්න දැන් සන්තෝෂයක් එන්න ඕන මෙන්න මෙතන තියෙන මූල 10 උත්තරයක් දීලා තියෙනවා. ඒ කියන්නේ අපි හරි පාරේ තමයි ගිහිල්ලා තියෙන්නේ. දැන් x උක්ත කරගන්න මෙතන ඍණ 2 දෙපැත්තටම දාන්න. ප්‍රත්‍යක්ෂ වලින් තමයි හැමතිස්සෙම පියවරක් ඉස්සරහට යන්නේ අපි. ඊට ධන 2 රගෙන 2 කැපිලා ගියා x සමානයි ධන හෝ ඍණ 2යි මුල 10 අඩු කිරීම 2. එතකොට මෙතන උත්තර දෙකක් එනවා. ඇයි? ධන හෝ ඍණ කියලානේ තියෙන්නේ. එහෙනම් ධන 2යි මූල 10 ඍණ 2. එහෙම නැත්නම් ඍණ 2යි මූල 10 ඍණ 2. එතකොට x කියලා කියන්නේ දිගක්. එතකොට ඍණ සංඛ්‍යාවක් එන්න බෑ. එතකොට මේ පද දෙකම ඍණ පද. ඍණ 2යි මූල 10 කියන එකත් ඍණ පදයක්. ඍණ 2 කියන්නේ ඍණ පදයක්. එතකොට මෙතනින් එන උත්තරේ ඍණ. ඒකින් x කියන කෙනා බිඳුවට වඩා වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ ධන වෙන්න ඕන. ඒකින් අපි ගන්නේ 2යි මූල 10 ඍණ 2 කියන x ගේ මූලය විතරයි. මූල 10 කියන්නේ 3.16යි. එහෙනම් මෙතෙන්ට ආදේශ කරන්නයි තියෙන්නේ. 2 ගුණ කිරීම 3.16 අඩු කිරීම 2. දෙවරක් 3.16 කියලා කියන්නේ දෙවරක් 6 12න් 2 එකක් ඉතිරි. දෙවරක් 1 2යි 3යි. දෙවරක් 3 6යි. 6.32 අඩු කිරීම 2 x කියලා කියන්නේ 4.32යි. දැන් මොකක්ද x කියලා කියන්නේ? ඒ ආස්තරයේ පැත්තක දිග. එහෙනම් මේක සෙන්ටිමීටර් වලින් තමයි වර්ග සෙන්ටිමීටර් වලින් 88 දීලා තිබ්බේ. ඒ වගේම මෙතන x සෙන්ටිමීටර් කියලායි තිබ්බේ. ඒක නිසා 4.2යි 4.32යි සෙන්ටිමීටර් තමයි ඒ ආස්තරයේ පැත්තක දිග. හරි. එහෙනම් ඔන්න මේ ප්‍රශ්නේ උත්තරෙත් අරගෙන ඉවරයි. අපි යමු බලන්න ඊළඟ එක මොකක්ද කියලා බලන්න. ආස්තර දෙකේ වර්ගඵල අතර වෙනස 8 ගුණ කිරීම 6.32 වර්ග සෙන්ටිමීටර බව පෙන්වන්න. ඒක කරන්නේ දැන් අපි ඕනම එකක කියපු වාක්‍යයට ගැලපෙන සමීකරණය ලියන්න ඕනේ. එහෙනම් බලන්න ආස්තර දෙක මෙන්න වෙනස කියන්නේ මොකද්ද කියලා බලමු අපි. වෙනස කියන්නේ වැඩි වර්ගඵලයක් තියෙන කෙනාගෙන් අඩු වර්ගඵලයක් තියෙන කෙනා අඩු කරන් පස්සේ එන උත්තරේ. ඒ ආස්තරයේ පැත්තක දිග 4.32 cm. කලින් අපි ඒක හොයලා තියෙන්නේ.
b අස්තරේ පැත්තක දිග කියන්නේ 4.32 තමයි x. එතකොට ඒකට 4ක් එකතු කරන්නයි තියෙන්නේ. 4ක් එකතු කරාන් පස්සේ 8.32යි. ඒකත් මෙන්න මෙහෙම ලිව්වා. දැන් වර්ගඵල අතර වෙනස ගම්මු. ගන්නේ b තමයි ලොකු කෙනා. b අස්තරේ වර්ගඵලයෙන් අඩු කරන්න ඕනේ a අස්තරේ වර්ගඵලය. අන්න ඒක සමීකරණයක් විදිහට ගත්තා. එහෙනම් සමානයි පැත්තක දිගේ වර්ගයනේ. 8.32 වර්ගය අඩු කිරීම 4.32 වර්ගය. දැන් ඔන්න පොඩි දෙයක් එන්න ඕන. මෙහෙම වර්ගයක් තියෙනවා නම් වර්ගේ අරගෙන අඩු කරනවට වැඩිය ඊට වැඩිය ලේසි කෙටි ක්‍රමේ වර්ග දෙකක අන්තරය ගන්න එක. එතකොට වර්ග කරන්න ඕනේ නැති වෙනවා. මෙතන තියෙන්නේ දැන් වර්ග දෙකක් අපිට 8.32 වර්ග කරලා ඒ 4.32ත් වර්ග කරලා ඒ කියන්නේ 4.32 ගුණ කිරීම 4.32. මෙයාගෙන් එන උත්තර දෙක මෙයාගෙන් එන උත්තරේ මෙයාගෙන් එන උත්තරය අඩු කරන් පස්සේ උත්තරේ එනවා තමයි. ඒත් ඉතින් ඒක කරන්න ගියන් පස්සේ යන වෙලාව ටිකක් වැඩි. හැබැයි වර්ග දෙකක අන්තරයක සාධක ලියාගත්තොත් අපිට වර්ග කරන්න ඕන වෙන්නේ නැහැ. එහෙනම් වර්ග දෙක අන්තරයක සාධක 8.32 අඩු කිරීම 4.32 ඊට පස්සේ 8.32 එකතු කිරීම 4.32. දැන් වර්ග කරන්න ඕන වෙන්නේ අඩු කිරීමකුයි එකතු කිරීමකුයි තමයි තියෙන්නේ. මේ එතකොට ඔයාලට මතක ඇති ඒක x වර්ග ඍණ y වර්ග කියන්නේ x ඍණ y x ධන y. අන්න ඒ වැඩේ තමයි මෙතන මේ කරලා තියෙන්නේ. 8.32 4.32ක් අඩු කරන්න. එතකොට කෙලින්ම එන්නේ 4. 2න් 2ක් බිඳුවයි 3න් 3ක් බිඳුවයි 8න් 4ක් ගියාම 4යි. මේ දෙන එකතු කරන්න. එතකොට එනවා 2යි 2යි 4යි 3යි 3යි 6යි 8යි 4යි 12යි 12.64 ගුණ කිරීම 4. දැන් මේක දිහා බලන්න. දැන් මේකට ගැලපෙන්න අපේ ඇවිල්ලා තාම ඇවිල්ලා නැහැ. මෙතන තියෙන්නේ 8 මෙතන තියෙන්නේ 4. එහෙනම් ඒක 8 කරගන්නේ කොහොමද? අපිට 4 2න් ගුණ වෙන්න ඕනේ. එහෙනම් මේක ලියන්න ඕන අපි 12.64 ලියමු මෙන්න මේ විදියට. 2 ගුණ කිරීම 6.32. ඒ කියන්නේ 12.64 තමයි. දැන් මේ 2 4ත් එක්ක ගුණ කරමු. එතකොට 4 වල 2 8යි. 8 ගුණ කිරීම 6.32. එතකොට අන්න ඒක බව පෙන්වන්න තමයි තිබුණේ. එතකොට මේක තමයි අන්තිම උත්තරය. එතකොට මේ ගණන් හදන ගමන් පියවර 1 මේ පියවර 1 ගියොත් අනිවාර්යෙන් ෂුවර් ෂොට් උත්තරේ එනවා. උත්තරේ එනවා අනිවාර්යෙන්ම. එතකොට මේ ටික හදන් යන්න තමයි තියෙන්නේ. එතකොට එකම දේ තමයි රිපීට් වෙන්නේ කියලා ඔයාලට තේරෙයි.